Date date kyaviya kiyamake Ayedane evage Ek vassa gaane haduwa Hama vassama mahat riduna Ek riduma gaane danuna Numba kite mahat asuna Ek vassa gaane haduwa Hama vassama mahat riduna Welcome to my YouTube channel. ගොඩක් දවසකින් තමයි ඔයාලට වීඩියෝ එකක් මට අරගෙන එන්න පුළුවන් වුණේ. අපි අන්තිමටම දාපු වීඩියෝ එකේ දෙවැනි වීඩියෝ එක තමයි අද ඔයාලට අරගෙන එන්නේ. මේ day 1 දෙවැනි ලොකේෂන් එක අපේ. අද අපි යන්නේ එනොෂිමා අයිලන්ඩ් එකට. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට ගොඩාක් ලස්සන දේවල් මේ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. මේක මගේ ලස්සනම travel memory එකක් නිසා මට මේ memories ටික channel එකේ තියාගන්නත් වගේම ඔයාලා එක්ක share කරගන්නත් එක්ක තමයි පරක්කු වුණත් අද මම මේ වීඩියෝ එක upload කරන්න හිතුවේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ජපාන් වල ටෝකියෝ වලට ළඟින්ම තියෙන ලස්සන සීසයිඩ් ප්ලේස් එකක් තමයි එනොෂිමා අයිලන්ඩ් කියන්නේ. මුලින්ම අපි වාහනේ දාන පාකින් ඒරියා එකට තමයි ආවේ. මෙතන පාකින් වලට සෑහෙන ලොකු ගාණක් අය වෙනවා. සාමාන්‍යයෙන් පැයකට ගෙවන්න තියෙන ගාණ ගොඩාක් වැඩි. අපි වීඩියෝ එක ගන්න දවස් වෙද්දිත් පැයකට yen 1000ක් වගේ තමයි මට මතක තියෙන්නේ. ඒ වගේ ලොකු ගාණක් තමයි තිබුණේ. ඉතින් අපි පැය ගොඩක් ඉන්න නිසා ලොකු ගාණක් පාකින් වලට ගෙවන්න එන එක තේරුමක් නැහැ. ඒ නිසා අපි ළඟම තියෙන දවසටම yen 300ක් වන පාකින් එකකට දාලා විනාඩි 10ක් ට්‍රේන් එකේ ආපහු එනෂිමා අයිලන්ඩ් එකට ආවේ. ඔයා ට්‍රේන් එකේ එන කෙනෙක් නම් මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා වාහනයක එන කෙනෙක් නම් මම කියපු කාරණාව වැදගත් වෙයි. එනොෂිමා අයිලන්ඩ් එක ඔයා විසිට් කරද්දී ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් අලුතෙන් අරගන්න පුළුවන්. ඒ තමයි ඔයාලට අයිලන්ඩ් එකට ඇවිදගෙන යන්නත් පුළුවන් වගේම කැමති අයට බෝට් සර්විස් එක යූස් කරන්නත් පුළුවන්. එක්කෙනෙක්ට yen 400ක් වගේ පොඩි ගාණක් තමයි යන්නේ. විනාඩි 10ක් වගේ පොඩි වෙලාවකින් ඔයාලට අයිලන්ඩ් එකේ භාගයක් දුරටම යන්න පුළුවන්කම තියෙනවා. බෝට් එකෙන් යන එකේ වාසි ගොඩක් තියෙනවා. ඔයාලට වෙලාව ගොඩක් ඉතිරි කරගන්න පුළුවන් වගේම ලොකු මහන්සියක් වෙන්නේ නැතුව භාගයක් දුරට යන්න පුළුවන් වෙනවා. බෝට් එකේ යනකොට ඔයාලට වටපිටාව ලස්සනට බලා ගන්නත් පුළුවන් වගේම ලස්සන ගල්පර වගේ දේවල් ලස්සනට ළඟටම බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ටුවරිස්ට්ලා ගොඩක් මේ එක්ස්පීරියන්ස් එක try කරනවා. වෙදර් එක ගොඩක් හොඳ දවසට බෝට් රයිඩ් එක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් දෙනවා. අපිත් ඒ එක්ස්පීරියන්ස් එක අරගත්. යද්දි බෝට් එකෙන් ගිහින් රෑ එද්දි අපි ඇවිදගෙන ආවා දිගටම. රෑට නම් මෙයාලගේ බෝට් සර්විස් එක කොහොමත් නැහැ. බෝට් එකෙන් ආවට පස්සේ අපිට මේ වගේ ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙනවා. මාරම ලස්සනක් තමයි මේ වටපිටාව තියෙන්නේ. ඉතින් අපි ලස්සන බලම ඉස්සරහට ටිකක් දුර ඇවිදගෙන ගියා. මෙතන ගොඩක් අය ෆොටෝස් අරගන්නවා, වීඩියෝස් අරගන්නවා. එයාලා ගොඩාක් මෙතන ලස්සන විඳිනවා.
උඩට ආවට පස්සේ අපිට මේ වගේ තමයි වටපිටාව පේන්නේ. අපිට තව ටිකක් දුර යන්න තියෙන නිසා අපි යන්න පටන් ගත්තා. මේ යන අතරමඟ දෙපැත්තේ ගොඩාක් තැන්වල කෑම කඩ, බීම අරගන්න මැෂින් වගේ දේවල් ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට අපහසුයක් නැතුව මේ යන ගමන කොච්චර දුර වුණත් යන්න පුළුවන් වෙනවා. උඩට යන අතරමඟ ගොඩාක් ලස්සන sea view point ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ තැන් මාරම ලස්සනයි. මේ තියෙන පිළිරුව එනොෂිමා අයිලන්ඩ් එකට එන මේන් බ්‍රිජ් එක හදන්න සම්බන්ධ වුණ පුද්ගලයෙක්ට ගරු කිරීමක් විදිහට තමයි මේ පිළිරුව මෙතන හදලා තියෙන්නේ. අපි දැන් අයිලන්ඩ් එකේ උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙතනට ආවම මේ වගේ ලස්සන view එකක් තමයි තියෙන්නේ. වින්ටර් සීසන් වල මෙතන ෆේමස් ඉලුමිනේෂන් ලයිට් ඉවෙන්ට් එකක් තියෙනවා. අපි දෙන්නත් ආවේ ඒක බලන්න ආස නිසායි. අයිලන්ඩ් එකේ ගාඩන් ඒරියා එක, ගස්, පාරවල්, ටවර් එක වටේම ලයිට් වලින් ඩෙකොරේට් කරලා තියෙනවා. නයිට් ටයිම් එක තමා ඒ නිසා ලස්සනම. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්නකෝ. ඔයාලට සම්පූර්ණ ඉලුමිනේෂන් ලයිට් ඉවෙන්ට් එකම බලා ගන්න පුළුවන්. වින්ටර් සීසන් එකට මෙතන තියෙන ඉලුමිනේෂන් ලයිට් ඉවෙන්ට් එක බලන්න ගොඩාක් දෙනෙක් මේ තැනට එකතු වෙනවා. මේ වටපිටාව හිතා ගන්නවත් බැරි ලස්සනට මෙයාලා සකස් කරලා තියෙනවා. ඔයාලට මේ ඉස්සරහ තියෙන තැන පේනව නේද? මට හිතෙන්නේ අපි වෙන ලෝකයකට ඇතුල් වෙන්න යනවා වගේ. එතන මාරම ලස්සනයි. අපි ගිහින් බලමු. මේ තැන නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. මෙතන දිගටම නතර වෙලා ඉන්න හිතෙනවා. ඒ තරම් මාරම ලස්සනයි. කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ.
මෙතනින් එළියට ආවම අපි වෙනත් ලෝකයකට ඇවිල්ලා වගේ තමයි කොහොමද තේරෙන්නේ. මෙතන එළියට ආවම තමයි අපිට එනෝෂිමා සී කැනල් එක ගාවට යන්න පුළුවන් වෙන්නේ. මේක තමයි මේ අයිලන්ඩ් එකේ තියෙන ෆේමස්ම ඇට්‍රැක්ෂන් එක කියලා හඳුන්වන්නේ. මේක ලයිට් හවුස් එකක් වගේ තව එකක්. මේ ටවර් එකේ උඩටම ආවම මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. අපි ආපහු ලයිට් හවුස් එකෙන් පහළට ඇවිත් වටේ තව ලස්සන තැන් බල ඇවිත්තා. අපි එදි බෝට් එකෙන් ආවට දැන් යද්දි අපි අනික් පැත්තේ පාරෙන් පයින් යන්න. ඉතින් මේ පැත්ත මාරම ලස්සනයි. රැට සෙනග නම් අඩුවක් නෑ මේ වටපිටාව. මග දිගටම තව ලස්සන තැන් බල අපි හිමීට පහළට ආවා. ඉතින් මේ විදිහට තමයි අපේ ඩේ 1 එකේ දෙවැනි ලොකේෂන් එක බලලා ඉවර වෙන්නේ. එනෝෂිමා අයිලන්ඩ් කියන්නේ මාරම ලස්සන තැනක්. ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇතිනේ. ඉතින් ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් ඉලුමිනේෂන් තියෙන කාලෙට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අපේ ඊළඟ වීඩියෝ එක අපි ඉක්මනටම අරගෙන එනවා. ඉතින් එකතු වෙලා හිටපු ඔයාලට හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි. Sitting on a button.